ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ ඉගැන්වීම් වල හරිම මූලික ඒ වගේම ගොඩක් ගැඹුරු කාරණයක් ගැන. ඒ තමයි පළවෙනි ශික්ෂාපදය ප්‍රාණඝාතයෙන් වැළකීම. අපිට ලැබිලා තියෙනවා මේ සම්බන්ධයෙන් මූලාශ්‍ර කිහිපයක්ම ලිපි, පර්යවේෂණ සාරාංශ වගේ දේවල්. ඉතින් අද බලමු මේ ශික්ෂාපදයේ තියෙන විවිධ පැති ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. හොඳයි. සාමාන්‍යයෙන් අපි මේක අහිංසාව කියලා සරලව කිව්වට ඒක ඇත්තටම ඊට වඩා එහාට යන දෙයක් වගේ නේද? හෝ හරියටම. පළවෙනි ශික්ෂාපදය කියන්නේ ඒක ඇත්තටම ස්වේච්ඡාවෙන් ගන්න ප්‍රතිඥාවක්. දැනුවත්ව කිසිම ජීවියෙක්ට, ඒ කියන්නේ මිනිස්සු, සත්තු, හරිම පොඩි කෘමියෙක්ට පවා හානියක් කරන්නේ නැහැ, ජීවිතය නැති කරන්නේ නැහැ කියලා. මේකෙදි වැදගත් වෙන්නේ අර සියලුම ජීවීන් අතර තියෙන සම්බන්ධය, අන්තර් සම්බන්ධතාවය කියන එක, කරුණාව කියන එක. ඒ කියන්නේ අනුන්ට කරන දේ Tamanටත් බලපගානවා වගේ අදහසක්. හරියටම. එක මූලාශ්‍රයක තිබුණා වගේ අනුන්ට කරන හානිය අන්තිමේදී Tamanටමයි හානියක් වෙන්නේ කියන එක මේකේ ගැප් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි හිතන්න ඕන තැන. ඒ කියන්නේ මේක නිකම්ම මිනිහෙක් මරන්නේ නැතුව ඉන්න එක, සතෙක්ට ගහන්නේ නැතුව ඉන්න එක විතරක් නෙවෙයි. නෑ ඊට වඩා පුළුල් දෙයක්. සමහර මූලාශ්‍රවල තිබුණා නේද අර වක්‍ර විදිහට වෙන හානි ගැනත්. ඔව් ඒක හරිම වැදගත් කාරණයක්. ඍජුව කරන ක්‍රියාව වගේම අර වක්‍රව හානියකට දායක වෙන එකනොත් වැළකීම ගැන තමයි මේ කියන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ සත්තුන්ට ගොඩක් දුක් විඳින්න වෙන විදිහේ කර්මාන්ත තියෙනවනේ. ඔව්. එහෙම නැත්නම් පරිසරයට ලොකු හානියක් කරන ව්‍යාපාර. අන්න ඒ වගේ දේවල් වලට අපි උදව් කරනවා නම්, සල්ලි වියදම් කරනවා නම් ඒකත් මේ ශික්ෂාපදයට අදාළයි. සමහර විග්‍රහවලට අනුව ඒක වක්‍ර හිංසනයක්. ඒ නිසා තමයි ගොඩක් බෞද්ධ අය නිර්මාංශ වෙන්න, එහෙම නැත්නම් වීගන් වෙන්න පෙළඹෙන්නේ. ඒ කියන්නේ Taman නිසා අනිත් ජීවියෙකුට වෙන හානිය පුළුවන් තරම් අඩු කරගන්න. හරියටම. අන්න ඒ අරමුණින්. එතකොට මේ ශික්ෂාපදයේ බුදුදහමේ පිළිවෙත ඇතුලේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේවා නිකන් නීති වගේද? නෑ, ඒක තමයි තවත් විශේෂ දෙයක්. මේවා අර ආණ්ඩුවෙන් දාන නීති වගේ නෙවෙයි, කවුරුත් බල කරන්නේ නෑ. මේවා අපිම ස්වේච්ඡාවෙන් පාරගන්න, අපේ හික්මීම දියුණු කරගන්න පාවිච්චි කරන මාර්ගෝපදේශ. ශික්ෂාපද කියන්නේ ඒකනේ. පුහුණු වෙන පද. සදාචාර මාලමාවක් වගේ. ඔව්, ඒ වගේ දෙයක්. මේ පළවෙනි ශික්ෂාපදය වගේ සදාචාරාත්මක පදනමක් උඩ තමයි අර බුදුදහමේ තියෙන ගැඹුරු පුහුණුවීම්, ඒ කියන්නේ භාවනාව, ප්‍රඥාව දියුණු කර ගැනීම, ඒ ඔක්කොම රඳා පවතින්නේ. අපි බුදුදහමේ අර ත්‍රිවිධ ශික්ෂාව ගැන කතා කරනවනේ. සීල, සමාධි, ප්‍රඥා කියලා. අන්න ඒකෙදි මේ පළවෙනි ශික්ෂාපදයේ ඇතුළු පංචශීලයේ අයිති වෙන්නේ සීල කියන කොටසට. ඒ කියන්නේ සදාචාරය. හරි. මේ සීලය හරියට රැකෙනකොට තමයි මනස එකඟ කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට තමයි සමාධිය කියන්නේ. ඊට පස්සේ අනේ සමාධිමත් හිතින් තමයි ඇත්ත තේරුම් ගන්න නුවණ, ඒ කියන්නේ ප්‍රඥාව පහළ වෙන්නේ. ඒක පරීක්ෂණයක තිබුණා මේ ශික්ෂාපද රකින්න එක මානසික ස්ථාවරත්වයට කොච්චර උදව් වෙනවද කියලා. ඒ කියන්නේ මේ පළවෙනි ශික්ෂාපදේ කියන්නේ නිකම්ම මරන්න එපා කියන එක විතරක් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒක මුළු බෞද්ධ මාර්ගයේටම අර අත්‍යවශ්‍ය පදනමක්, මුල්ම පියවරක් වගේ දෙයක් එතකොට. හරියටම. ඒක තමයි කාරණය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මාලාව ගැන කතා කරද්දී මේක පටන් ගන්න හොඳම තැනක්. මොකද මේකෙන් අර කරුණාව, අහිංසාව කියන එකේ වටිනාකම ඉස්මතු වෙනවා. ඒ වගේම මේක අනිත් ශික්ෂාපදවලට සොරකම් නොකිරීම, වැරදි කාම සේවනයෙන් වැළකීම වගේ. ඒ වගේම අර ගැඹුරු දේවල් තියෙන චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ ඔක්කොම තේරුම් ගන්නත් මේක ශක්තිමත් අඩිතාලමක්. එක විග්‍රහයක තිබුණා Taman පුද්ගලිකව මේ විදිහට වෙනස් වෙන එක අන්තිමේදී කොහොමද අර සියලුම සත්‍යයන්ගේ හොඳක බලපාන්නේ කියලා. ඒක නම් ඇත්තටම හිතන්න ඕනේ දෙයක්. ඉතින් සමස්තයක් විදිහට ගත්තම පළවෙනි ශික්ෂාපදය කියන්නේ මොකක් හරි නොකර ඉන්න එකක් වගේම ඒ එක්කම අර කරුණාව, මෛත්‍රිය, සදාචාරාත්මක සිහිය, ඒ දේවල් සක්‍රියව වගා කිරීමක්. හරිම පැහැදිලි. ඒක බෞද්ධ පිළිවෙතේ හරය එක්කම බැඳිලා තියෙන්නේ. එහෙනම් අවසාන වශයෙන් අපි හැමෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු. අපි හිතමු හරිම පොඩි, සමහර විට අපි නොසලකා හරින ජීවියෙක්ට වුණත් හානියක් නොකර ඉන්න අපි සක්‍රියව උත්සාහ කරනවා කියලා. ඒ වගේ දෙයක් අපේ දවස ගානේ කරන වැඩවලට, අපි ගන්න තීරණවලට, ඒ වගේම අපි මේ ලෝකය දිහා බලන විදිහටත් කොයි වගේ බලපෑමක් කරයි කියලාද හිතෙන්නේ?